සුබ දිනයක් වේවා AG YouTube channel එක සියලු දෙනාට. මේ පාරත් මම බොන්චි වගා කරලා තිනවා. බොන්චි වගාවට කෝටු මට හොයාගන්න අපහසු වුණ නිසා මේ පාර මම අර ගෝනි නූල් තමයි භාවිත කරන්න යන්නේ කෝටු වෙනකොට. බලමු වැඩේ සාර්ථකයිද? වැඩේ සාර්ථකයි කොහොමද? මම ඒකේ වීඩියෝ එක ඔයාලට දාන්න. මුලින්ම අපි කරන්නේ කෝටු ටික හිටව ගන්න ඕනේ. ටිකක් කණු සාමාන්‍යයෙන් පොඩ්ඩක් මහත කණු ටික හොයාගෙන කණු ටික හිටව ගන්නවා. ටිකක් ඈතින් හිටව ගත්තා. සාමාන්‍ය අඩි 8න් 8ට වගේ තිබ්බනම් ඇති. පොඩ්ඩක් කෝටු හිටව ගත්තා නම් සාමාන්‍ය හිතේ මහත කණු ටිකක් වගේ තිබ්බනම් හොඳයි. කෝටු වලට වැඩි පොඩ්ඩක් ටිකක් මහත කණු වගේ ටිකක් කපා ගන්න තියෙනවා නම් හොඳයි. මේ වගේ සයිස් එකට ඔයාලා මම කලින් ලනුව දින වීඩියෝ එකක් දාලා තිබ්බා. ලනුව වලට පොඩ්ඩක් වැඩි විදිහට පොඩ්ඩක් අඩුවෙන් කරගන්න පුළුවන්. දැන් නූල් ඇදිල්ලෙන් බලමු මේක කරගන්න විදිහ මම ඔයාලා මේකත් වීඩියෝ එක බලන්න. ඔයාලට වැඩ කරගන්න පහසු වෙන විදිහක් තීරණය කරගන්න පුළුවන්. එතකොට මම මේ පාර මේ රෙදිපටි ටිකක් ගෙනවා. රෙදිපටි සාමාන්‍යයෙන් කිලෝ 12ක් 15ක් විතර සාමාන්‍යයෙන් මේ බෑග් එකේ තියෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් කිලෝ රුපියල් 600ක් වගේ තමයි මේ වුනේ. ඒකල මම රැයට පොඩ අපි ඉන්න ගමන් කණු ටික හිටවල ඉවරලා ඊට පස්සේ මේක අපි රැයට හරි ඔතලා තියාගත්තා. නිකන් ලී වල ඔතාගත්තම ලේසි වැඩේ කරගන්න අපිට එද ගන්න උඩින්. මේ රෙදිපටි ටිකක් අර ඉලාස්ටික් එක වගේ ඇදෙනවා. ඒක නිසා අපිට මේක සෑහෙන ප්‍රමාණයක් අදින්න පුළුවන්. මේකෙන් අදින්න පුළුවන් අක්කර 5කට 6කට අදින්න පුළුවන් ඔය තියෙන ප්‍රමාණය. සාමාන්‍යයෙන් මම මේ අක්කර 2ක වගේ තමයි දැන් බොන්චි දාලා තියෙන්නේ. ඒකට හරියන්න වගේ සාමාන්‍යයෙන් ඔතා ගන්නවා ගානකට. ඒ ඔතාගත්ත රෙදිපටි ඊට පස්සේ දැන් අර හිටවගත්ත කණු ටික අර ඇදට පොඩක් මම කණු ටිකක් දෙපැත්තට හැඩවෙන්න තමයි හිටවලා තියෙන්නේ. එතකොට අපි ලණු අදිනකොට අර පොඩ ලීය කෙලින් වෙලා හිටිනවා ගානට. දැන් මේ වගේ අර මේ හයිය මේ රෙදිපටි හයිය නිකන් ඉලාස්ටික් එක වගේ තියෙන්නේ. ටික හැබැයි මේ වගේ වැඩේ තෝරගන්න ටික හොඳ හයිය රෙදිපටිය තෝරගන්න නිකන් නැත්නම් අදිනකොට අපිට නිකන් අර හොඳට අදින්න ඕනේ. මේ වගේ දැන් අර මම අර ඇදට හිටවලා තියෙන කණු කෙලින් වෙනවා අර රෙදිපටි අදිනකොට. ඒක නිසා හොඳ හයිය පටියක්ම තෝරගන්නත් ඕනේ ගන්නකොට. මේවා තියෙනවා කඩවල වල නිකන් ඔය කට් පීස් රෙදි කඩ එහෙම තියෙන කඩවල වල තියෙනවා ගන්න. මේ රෙදිපටි ටිකක් හයිය පටියක් වගේ තියෙනවා නම් හොඳයි. මේවා අර ඇදින එකක් වගේ තිබ්බ සෑහෙන ප්‍රමාණයක් අදින්න පුළුවන්. මේක අර ඉලාස්ටික් එකක් වගේ පටියක් හින්දා සෑහෙන ප්‍රමාණයකට අදින්න පුළුවන්. මම දැන් උඩ යන සෙට් එකම අදින්නේ මේ රෙදිපටි. ඒක දැන් මේ කණුවෙන් හරහට අපිට ටිකක් ඇදගත්තන් පස්සේ ලේසි අපේ වැඩේ කරගන්න. අර කණු ටික අපි තමන්ගේ හැඩයට ටිකක් හැඩ කරලා හිටව ගත්තන් පස්සේ තමයි අර දැන් නූල් අර රෙදිපටි දානකොට අර කණු ටික ගානට කෙලින් වෙලා හිටිනවා. යට හිටව ගන්න කණු නැත්තම් අදිනකොට අර අදිනකොට ගැලවිලා එන්න බලන්න තියෙන්න. මේ විදිහට කරගන්න බලන්න. බොන්චි කෝටු පස්සෙම හොයා ඉන්න ගියත් එහෙම සෑහෙන අපිට කෝටු 20000කට එහා වුණේ මේ කැලේට කෝටු කපන්න ගියත් කෝටු 20000ක් හොයන්න සෙල්ලනුත් නෑ. මට මේ පාර අපේ වැඩ වැඩි හන්දා කෝටු කපන්න බැරි වුණා. ඒක හින්දා තමයි ටිකක් අපේ කණු කැල ටිකක් හොයාගත්ත කණු ටිකක් හොයාගන්න තිබ්බා අපේ වතුවල. සාමාන්‍යයෙන් කෝටු 20000ක් යන එකට කෝටු 1200ක් විතර තමයි සාමාන්‍යයෙන් මම මේ කණු මේ කපා ගත්තේ. ඊට පස්සේ දැන් මේ වගේ අපි දැන් හරහට දාලා තියෙන නූල් ඒව හරහට උඩින් ඊට පස්සේ අපි දැන් දා ගන්නවා මේ විදිහට නූල. අර අපි දැන් පැල තියෙන ප්‍රමාණය පැලත් එක්ක උඩින් යන විදිහට පැලක් තියෙන විදිහට උඩින් අපි රෙදිපටි දානවා. මම උඩින් හොඳට ඇද ගන්න ඕනේ. හැබැයි නැත්තම් වෙල් යනකොට පාත් වෙනවා. ඒක නිසා හොඳට ඉලාස්ටික් එක දැන් එක්කනේ මේ වගේ දාන යනවා. ඊට පස්සේ තියෙන්නේ අපිට ඇද ගන්න ඕනේ. හොඳට ඇදලා හිත කර ගන්න ඕනේ. ඇදලා හිත කරගෙන අපිට දැන් සාමාන්‍ය පැලයක් යටින් පැල තියෙනකොට ඒ උඩින්ම වගේ සාමාන්‍යයෙන් අපි දා ගන්නවා සමානව උඩින් පටි පෙළවල්. දැන් මේ
මේ දාන්නේ දාලා එලා ඊට පස්සේ දැන් ආපහු මේ කොනේ ගැට ගහලා ආය ඒකම යන්න පුළුවන් අපිට හැපැත්තට යනවා. ඔය විදිහට දාගන්න ඕනේ. එතකොට ඔයාලට මේක වැඩි ලේසිකමක් කොහේ තියෙනවා නම් ඒක භාවිත කරන්න. කම්බි වගේ දාන්න තියෙනවා. තව කම්බි දාන්න තියෙනවා. තවත් හොඳයි. වියදම අඩුවෙන් කරගන්න ඉතින් මේ වගේ එකක් භාවිත කරත් ඇති. අපි සාමාන්‍ය වියදම් අඩුවෙන් කරගන්න තෝරන එක අපි හම්බු මේ අපිට එන වගාවෙන් එන ආදායම යනවා. අපි දැන් මේ අනවශ්‍ය වියදම් වලට දැන් මේ වගේ මම පටි දැන් ගහලා නූල් උඩින් අදවත්තරදී පටි ඊට පස්සේ තමයි දැන් අපි නූල් ටික දාගන්න යන්නවා. සාමාන්‍ය අඩි දැන් අපි අර ගෙන තියෙන ගෝණි නූල් රෝල් තියෙන්නේ. ඒ රෝල් මම සාමාන්‍ය අඩි 7ට වගේ කපාගෙන තියෙන්නේ. 4ට කපා ගත්තා. ඒ රෝල් එකෙන් කපාගෙන මේ නැත්තම් මේ අර නිසා සාමාන්‍ය රෝල පිටින්ම ගහන්න පුළුවන්. රෝල පිටින් මේක ටිකක් අමාරුයි අතට අමාරුයි. රෝල ලොකු වැඩි හන්දා. නැත්නම් අර නූල් වගේ දානවා නම් සන් නූල් වගේ පොඩි ටිකක් චුට්ටක් ලොකු එකක් දාන්න පුළුවන්. ඒකට සන් නූල් වගේ එකක් අර හුළඟ තියෙන්නේ. අපි මෙතන ඉදමට පොඩ හුළඟ වැඩි. හුළඟ තියෙන ටිකක් අමාරුයි. හුළඟත් එක්ක අර නූලට කැපෙන්න පුළුවන්. ගහේ මුල අපි ගැට ගන්න හින්දා අර වගේ උඩින් ගැට ගහගෙන ඊට පස්සේ පල්ලෙහාට දා ගන්නවා එල්ලෙන් එල්ලලා මේ විදිහට ගැට ගහනවා ගහේ මුල. දැන් අර උඩින් දාපු නූල් ටික උඩ ගැට ගහුවා ඊට පස්සේ පල්ලෙහාන් ගැට ගහුවා. එච්චරයි තියෙන්නේ කරන්න. මේ වගේ අර මුල අල්ලගෙන ගැට ගහනවා නූල් ටික බේරලා ඉවරලා මේ කට්ටිය ටිකක් සෙට් වෙනවා නම් එච්චර වෙලා යන්නේ නැහැ. සාමාන්‍ය ඉතින් පොඩ්ඩක් අර කෝටු හිටවනකට වැඩි පුචුට්ටක් වෙලා යනවා. ඒ වුණාට වැඩි සාර්ථකයි. මේ තියෙන දැන් අපි නූල් දාපු කෑල්ල මම දැන් අක්කර දෙකකට ගහුවා. අක්කර දෙකක් සාමාන්‍ය නූල් ගහන්න දවස් 6ක් 7ක් විතර යනවා. හැබැයි ඉතින් කට්ටිය පොඩ්ඩක් ඉන්න ඕනේ. කෝටු කපන්නත් අපිට සාමාන්‍යයෙන් කෝටු කපුවත් සෑහෙන වියදමක් යනවා. ඊට වැඩි ඉතින් මේකත් පොඩ්ඩක් වියදමත් අඩුවෙන් කරගන්න පුළුවන්. පොඩ්ඩක් හැබැයි මේකට මේ මිනිස්සුම පොඩ්ඩක් වැඩිපුර යනවා. මේ තියෙන දැන් මේ වැල් ගියපු වගාව වැඩි නම් සාර්ථකයි. කෝටු වලට වැඩිය මේ දැන් ගෝණි නූලේ වැල් ටික හොඳට පහුරල්ලලා ගිහින් තිනවා. ඒක නිසා ඔයාලට බොන්චි වගා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. වියදම අඩුවෙන් කරගන්න පුළුවන් විදිහට පොඩ්ඩක් මහන්සිලා බලන්න. මේ වගේ කරගන්න පුළුවන්. දැන් මේක උඩ ගියන් පස්සේ දැන් අපි අර නූල් ඇදලා තියෙන උඩ නූල් වලත් ඒක අර හරහටත් යනවා. ඒක නිසා මේ වැඩි සාර්ථක වෙනවා. බලන්න ඔයාලත් බොන්චි වගා කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් මේක වැඩි සාර්ථකයි. ඔයාලත් කරලා බලන්න. පොඩ්ඩක් හයිය ගෝණි නූලක් හැබැයි පොඩ්ඩක් ගන්නත් ඕන. වෙලක් වෙලාවට කැඩෙන්න යන නිසා වැඩි 100%ක්ම සාර්ථකයි. කෝටු වලට කෝටු හිටවනවට වැඩිය අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.